නෑ අයවැය ඇතුලේ ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳන විදිහට අයවැය තියෙනවා. අපිට පේනවනේ එහෙම වෙන්නේ නැහැ කියලා. ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳන විදිහ අයවැයක් ඕනේ නැහැ. ඒතර සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් තියෙනවා. නමුත් ගුරුවරුන්ගේ විෂමතාවය වැඩිවීමක් මේකේ නෑ. රජයේ ගුරුවරුන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ඉන්දික පරණවිතාන අපි අද මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. අද පාසල් වාරයේ අවසන් වුණා. පාසල් නිවාඩුව ආරම්භ වුණා. ඒතර අපි දන්නවා දැන් අධ්‍යාපන පද්ධතියේ ප්‍රශ්න ගණනාවක් විසඳෙන්නේ නැතුව ඉතිරි වෙලා තියෙනවා. අද ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඒතකොට ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ 3/2ක ඉතිරියක් තිබුණා විසඳිච්ච නැති. ඒක නිසා දැන් ආණ්ඩුව කියන්න උත්සාහ කරයි ඔන්න අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා. දැන් වැටුප් වැඩිවීමක් නැවත වෙනවා කියලා. ඒ නිසා ඒ සුරංගනා කතා කියන ලෑස්ති වෙන්න එපා. සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම යනු ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳීම නෙමෙයි. ඒ නිසා පැහැදිලිව ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයක් තිබුණා. ඒක පිළිගන්න ගමන් ඒක විසඳීම සඳහා අනිවාර්යෙන් කටයුතු කළ යුතුයි. ඊළඟ කාරණේ පාසල් කාලය පසරු 2 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අපේ විරෝධය දිගින් දිගටම පළ කරා. අධ්‍යාපන ඇමතිතුමිය කියනවා ගුරුවරුන්ගේ බිම්මට්ටමේ විරෝධයක් නැහැ කියලා. නමුත් අපි පැහැදිලිව වෘත්තීය සමිතිය විදිහට දීර්ඝව මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරා. ලිඛිතව මේ විරෝධය දක්වලා තියෙනවා. හැබැයි ආණ්ඩුව සූදානම් නැත්තම් ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් ඒගොල්ලන් ගන්න හැම තීරණයක්ම නිවැරදි. ඒ තීරණ හැම එකකටම අනිත් අය ඒ විදිහටම එකඟ වෙන්න ඕනේ කියලා. ගුරුවරු කියන්නේ එහෙම જાතියක් නෙමෙයි. ඒ නිසා හරි දෙයට හරි කියනත් වැරදි දෙයට වැරදි කියනත් දෙපාරක් හිතන්න නැති කොටසක් ගුරුවරු කියලා කියන්නේ. ඒ නිසා ඔය තියෙන උද්දච්චකම පොඩ්ඩක් අඩු කරගෙන මේ බිමෙන් එන පණිවිඩයට නැත්තම් තමන්ගේ ඡන්දදායකයා තමන්ට ඡන්ද දීපු ඡන්දදායකයා පුරවැසියාගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. එතකොට පාසල් කාලයේ 2 වෙනකන් දීර්ඝ කරනවා නම් ගුරු සේවයේ මේ වැටුප් විෂමතාවය කියන ප්‍රශ්නේ ඇති උනේම අනිකුත් සේවාවන් වල සේවා කාලය පැය 8ත් ගුරුවරුන්ගේ සේවා කාලය පැය 6ත් කියලා ගලපලා ඒ පැය 6 නිසා ඒකේ වැටුප් වැඩි වෙන්න ඕන කොහොමද කියලා පසුව සලකා බලනවා කියලා 97 දී ආපු එක තමයි මෙච්චර කාලයක් මේ ආවේ. ඒ නිසා පැහැදිලිව ගුරුවරයන්ගේ සේවා කාලය පැය 6යි. ඒක පැය 6මාර කරනවා නම් අනිවාර්යයෙන් මේ වැඩි කරන කාලයට ගෙවීමක් කළ යුතුයි. ඒක අපි දැඩිව මතක් කරනවා. ඒ වගේම අපි ඊයේ දවසේ අපි පටන් ගත්තා ගුරුවරුන්ව දැනුවත් කිරීම මේ කටයුතු සම්බන්ධයෙන්. එතකොට ඉදිරියේදී පාසල් ආරම්භ වෙන පළවෙනි සතිය ඇතුළත මේ ප්‍රශ්නෙට ආණ්ඩුව විසඳුමක් දුන්නේ නැත්නම් අපි කල් දීලා තිබ්බ අද වෙනකොට නිවාඩු දෙන්න කලින් මේකට විසඳුමක් දෙන්න කියලා. නමුත් ආණ්ඩුව සූදානම් නැත්නම් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අපි පාසල් නැවත ආරම්භ වෙන පළමු සතියේම සියලු වෘත්තීය සමිති ලංකාවේ එකතු වෙලා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අපි පෙන්වන්න ලෑස්ති අගමැතිතුමිය කියන බිමේ බලපෑම කොහොමද ගුරුවරයාගේ විරෝධය තියනවද නැද්ද කියන එක අපි අන්න එදාට පෙන්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ ලංකාවේ ගුරු විදුහල්පතිවරුව එකතු වෙලා. දැන් අයවැයට එක කොහොමද ගැළපීම නැහැ. බුදුමල්ලාගේ මොකද ඉල්ලීම් තිබ්බා නමුත් රාජ්‍ය සේවකයන් වැඩිවීමක් වෙලා තියෙනවා. මේ තත්ත්වයට එක්ක මොකද හිතන්නේ අයවැය සම්බන්ධයෙන්? නෑ අයවැය සම්බන්ධයෙන් අද දවසේ අයවැය ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවේ අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ අයවැය මේගොල්ලෝ මේක ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කරයි කියලා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම කියන්නේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳීම නෙමෙයි. ඒ නිසා අයවැයට පැහැදිලිව ඇතුළත් කළ යුතුයි. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය මෙන්න මේ ප්‍රමාණයේ විසඳනවා කියලා එහෙම කරනවා නම් අපිට පිළිගන්න පුළුවන් වැටුප් විෂමතාවය ඉවත් වෙනවා කියලා. එහෙම නැත්නම් මේ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම කියලා කියන්නේ මේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් වීම නෙමෙයි. දැන් නිලධාරීන්ටත් සමහර වෙලාවට මේක විකාරයක් වෙලා තියෙනවා. අපි දැක්කා ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී දැන් අධ්‍යාපන ලේකම්වරයා කියනවා පාසල් කාලයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ, කාලච්ඡේදවල වෙනස් වීමක් වෙන්නේ නැහැ, ප්‍රතිසංස්කරණ විතරයි වෙන්නේ කියලා. අගමැතිතුමිය කියනවා 2 වෙනකම් පාසල් තියෙනවා කියලා. එක්කෝ මේ දෙන්නට දෙන්නගෙන අවබෝධයක් නැහැ. එක්ක මේ දෙන්නම වෙන මොන හරි මානසික අවුලක ඉන්න ගතියක් තමයි අපිට පේන්නේ. නෑ අයවැය කියලා කියන්නේ රටේ ජනතාවගේ ජීවන කටයුතු වලට සහයෝගයක් ලැබෙන විදිහට අයවැයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර රටේ තියෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා. ඒතර ඒ රටේ තියෙන වියදම අවම වෙන්නත් ඕනේ, මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නත් ඕනේ. එතකොට මේ රජයේ බලයට පත් වෙනකොටම කිව්වේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය පළමු අයවැයෙන් ඉවත් කරනවා. දැන් පළමු අයවැය නෙමෙයි දෙවෙනි අයවැය තියෙන. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ගුරුවරුන්ගේ මේ ගැටලුවට මේ අයවැය තුළ විසඳුමක් ලැබිය යුතුයි කියන එක. ඒක අර ගිය පළවෙනි අයවැයෙන් රාජ්‍ය සේවය වැටුප් වැඩි කිරීම පටන් අරගෙන ඒක ඉතිරි කොටස් 2 දෙන එක ගැන නෙමෙයි අපි කතා කරන්නේ.